යාළුවනේ ඔන්න ඉතින් මම අද මෙන්න මේ වගේ පොල් කට්ටකින් නිර්මාණයක් කරන විදිය පෙන්වන්නයි යන්නේ. අපේ ගෘහණියන්ට අත්‍යවශ්‍යම වෙන දෙයක්. අපි දන්නවා කුස්සියේ අපිට නැතුවම බැරි දෙයක් නේ ලුණු පොල් කට්ට. ඉතින් අපි සමහර අය බෝතල් වල දානවා, සමහර අය මේ වගේ ලුණු පොල් කට්ටේ දානවා. ඉතින් මම මේ වගේ ගෙදරට ගෙන ආපු පොල් ගෙඩියක මෙන්න මේ විදිහට උඩින් කපලා අරගෙන ගාලා මේක නම් දැන් ගොඩක් දවස් මං ගෙන ආපු එක මම මේ අරන් තියලා තිබ්බා. දැන් මම මේකෙන් ලුණු පොල් කට්ටක් හදන්නේ. ඉතින් මං ඔයාලටත් කියලා දෙන්නම් මේකෙන් ලුණු පොල් කට්ටක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් අපි බලමු දැන් මේකෙන් කොහොමද මේ ලුණු පොල් කට්ට හදන්නේ කියලා. ඔන්න දැන් මම මේ පොල් කට්ට මේ වටේ තියෙන කුරුට්ට ඉවත් කරගන්න තමයි හදන්නේ. මම බලමු අපි ඒක කොහොමද කරන්නේ කියලා. ඔන්න දැන් මේක මම සුද්ධ කරගත්තා. මේ වටේට සුද්ධ කරගත්තා. දැන් මම මේකට කපා ගන්න ඕනේ මේ කට පැත්තට හලවන්න මේ ලස්සන රවුමක්. ඉතින් මම ඒක කපා ගන්න මෙන්න තව මම පොල් කට්ටකුත් සුද්ධ කරගන්න. මෙන්න මේකෙන් තමයි මම ඒක හදාගන්නේ. මම ඒක කපා ගන්න විදිය පෙන්නන්න. ඔන්න මිටියෙන් ගහලා මම මේ පොඩි රවුමක් මේකෙන් අයින් කරගන්නවා. තල්ලු කරාම කැඩිලා ගියා මේ. ඕම් බලන්නකෝ දැන් මේ වගේ රවුමේ තමයි මම මේක මෙන්න මේ විදිහට කටට තියලා සම්බන්ධ කරගන්නේ. ඔය බලන්න ඕක මම ගාලා දැන් මෙතන ගාලා ලස්සනට හදාගෙන මේකට තියලා ඕන සම්බන්ධ කරගන්නවා. ඔන්න මම දැන් මේක මේ විදිහට කපා ගත්තා. මේ වටේට ලස්සනට ගාලා ගත්තා. දැන් මම මේක මේකට මෙහෙම සම්බන්ධ කරනවා. මේ කොහොම සම්බන්ධ කරනවා. ඊට පස්සේ මේක මෙහෙම නිකන් බිම තියන්න බෑනේ, මේක පෙරලෙනවා. ඒ හින්දා මම මේකට දැන් මෙන්න මේ වගේම තව රවුමක් කපලා මේ යටට සම්බන්ධ කරගන්නවා. මේ වගේ කෑල්ල හදාගත්ත මේකට මෙන්න මෙහෙම යටට තියෙන කොටස හදාගන්න. මොකද මේක පෙරලෙන හින්දා මේකට ආධාරකයක් විදිහට දරණුවක් වගේ කොටසක් තමයි හදාගන්න යන්නේ. ඉතින් ඒක හදාගන්න මම මේ විදිහට පොල් කට්ට මේ පිටත සුද්ධ කරගත්තා. දැන් මේක ඇතුළ කැතයිනේ. ඔය දැන් මම ඇතුළ සුද්ධ කරගන්න විදිහ ඔයාලට පෙන්නන්නම්. මෙන්න මේ විදිහට මේ තියෙන වැඩි කඩදාසි රවුම මම ගලවනවා. මේ ග්‍රයින්ඩර් වලින් කරන්නේ මම මේ වැඩේ. ග්‍රයින්ඩරේ බොහොම භයානක උපකරණයක් නේ. හින්දා මේ ලණු වලින් බැඳලා තමයි මම මේකට සම්බන්ධ කරන් තියෙන්නේ මේ දඬු අඬුවකට. ඊට පස්සේ මම මෙන්න මේ වගේ එකක් මේක නම් මම්මයි හදාගත්තේ. මේක හොඳට හයි කරලා මම මේකේ ඕම් බාන්න මැද සුද්ධ කරනවා. මෙන්න මෙහෙම තියෙන පොල් කට්ට මම සුද්ධ කරලා පෙන්නනවා. ඔන්න දැන් මම මේකේ අර විදිහටම රවුමක් කපලා අයින් කරගන්න හදන්නේ. ඔන්න ඉතින් මේ විදිහට මම කපාගත්ත කොටස් ටික තමයි මේ තියෙන්නේ. මේ ටික මම මෙහෙම සම්බන්ධ කරන්නේ ගම් වර්ගයක් උපයෝගී කරගෙන. ඒකට මම භාවිතා කරනවා බාසුන් නැහැලා ඔය ලී අලවන්න ගන්න ගම් එකක් තියෙනවා බොහොම ශක්තිමත් එපිපික්ස් කියලා. ඒකේ නම හાર્ඩ්වෙයාර් වල තියෙනවා. ඒක වටේට ගාලා තමයි මම මේ කෑලි තුනම සම්බන්ධ කරගන්නේ. සම්බන්ධ කරගත්තට පස්සේ ඉතින් අපිට ලස්සන ලුණු පොල් කට්ටක් හදාගන්න පුළුවන්. ඔන්න බලන්නකෝ මම ඔයාලට මේක අලවලා නිර්මාණي පෙන්නන්නම්කෝ. ඔන්න ඒ අතර මම මේක හදන්න කපාගත්ත මේ මැද අයින් කරපු කොටසේ පොල් කටු කෑල්ල තියෙනවා.
ඒ පොල් කටු කෑල්ලෙන් ඒ වගේම මම හදනවා මෙන්න මේ ලුණු පොල් කට්ටට ලස්සන හැන්දක්. ඒක ලීයෙනුත් හදන්න පුළුවන්. මම මේකෙනුත් හැන්දක් හදලා ලී හැන්දකුත් හදන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් බලන්නකො මේ ඉතුරු වෙන කෑල්ලත් අහක දාන්න ඕනේ. දැන් අපි මේක හදලා ඉවරුනහම කොහොමද හැඩ කරලා ගත්තාම කුස්සියේ තියන්න කොහොමද අපේ ලුණු පොල් කට්ට තියෙන්නේ කියලා බලමු. ඔන්න ඉතින් ඔන්න මේ දෙවෙනි දවසේ මොකද මේ පොල් කට්ට ඇලෙව්වට පස්සේ පැය 24ක් විතර යනවා වේලෙන්න. මෙන්න තියනවා වේලුණාට පස්සේ මේක ෆිනිෂ් කරලා ගත්තාම මෙන්න මේ විදියට තමයි අපට ලුණු පොල් කට්ට පේන්නේ. ඉතින් මේක අපේ ගෙදර ලුණු ටික දාලා තියන්න කිසිම වසවිසක් නැති එකම ස්වභාවික උපකරණය තමයි මේ. ඉතින් මේකට මම මේ පොල් කට්ටෙන් හැන්ද හදන්නත් හිතලා ආපහු ලීයෙන්ම හැන්දක් හදාගත්තා. ඉතින් මේ තියෙන්නේ ඒ නිර්මාණي. ඔයාලත් උත්සාහ කරලා බලන්නකෝ. මේ වගේ එකක් හදාගෙන ගෙදර තියෙන ලුණු ටික දාලා තියන්න පුළුවන්ද කියලා.